ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි ඔයාලට අරගෙන එන්නේ තවමත් තම දරු පැටියන් සොයා නුවර වීදිවල සරණා ඇහැලේ පොළ කුමාරිහාමිගේ කතාව. රැඳී සිටින වීඩියෝ එකත් එක්ක දිගටම ඇය උතුරු මාතලේ උඩගොඩ උඩසියපත්තුවේ මොනරවිල ග්‍රාමයේ ගොඩහැල නිලමගේ සහ මොනරවිල කුමාරිහාමිගේ දියණියයි. ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ගෙන් රට බේරා ගන්න වර්ෂ 1817 දී වෙල්ලස්සේ කැරැල්ල මෙහෙය වූ වීර කැප්පෙට්ටියපොළ දිසාවගේ සොයුරියයි. ඇහැලේපොළ අධිකාරම්ගේ ආදරණීය බිරිඳයි. ඉතිහාසය දන්නා ඕනෑම කෙනෙක් හඳුනන වීර මද්දුම බණ්ඩාරගේ අම්මායි. ඉතිහාසයේ ඛේදනීයතම ඉරණමට ලක් වූ ඇහැලේපොළ කුමාරිහාමි. රාජද්‍රෝහිකව අල්ලා ගැනීමට නොහැකි වූහොත් ඔහුගේ අබුදරුවන්ට දඩුවම් කිරීමේ බලයක් නීත්‍යානුකූලව රටේ රජුට පැවරී තිබුණු ඒ කාලේ ඇගේ ස්වාමිපුරුෂයා වූ ඇහැලේපොළ අධිකාරම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දෝෂ දර්ශනයට ලක් වුණා. ඒ වෙනුවෙන් ඇහැලේපොළ කුමාරිහාමිට ඒ අමානුෂික ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වුණා. තනියමත් නෙමෙයි, තමන්ගේ දරුවනුත් එක්ක ඊට මුහුණ දුන්නා. මේ කතාව අද කාලේ ස්මාර්ට් කාන්තාවන්ට වැදගත් වෙන්නේ ඉතිහාස කතාවක් නිසාම නෙමෙයි. ඒ අදුරු ඉතිහාසයේ මේ සිදුවීමට මුහුණ දුන්න ඇගේ චිත්ත ධෛර්යය, ආත්ම ශක්තිය සහ පතිවත රැක ගැනීම හමුවේ නොසැලී සිටින්නට ඈ සතුව පැවති අධිෂ්ඨාන ශක්තිය නිසායි. මරණය පෙනිපෙනී තමන්ට තමන්ගේම කුසින් උපන් දරුවන්ට වන විපත පෙනිපෙනී ඈගත්තේ තීරණය ගැන ඉතිහාසයේ ඇත්තටම ලියවී ඇති කරුණු ප්‍රමාණවත් නොවන තරම්. මේ දඩුවමට හේතු වුණේ තමන්ගේ සැමියා රාජද්‍රෝහික වීම පමණක් නොවේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අධිකාරම් කෙනෙක් හැටියට කටයුතු කරපු ඇහැලේපොළට රාජද්‍රෝහික වන්නට ඕන වුණේ නැහැ. ඇහැලේපොළ කුමාරිහාමි සමග රජුගේ පැවති නොමනාපයත් මේ සිද්ධියට බලපෑ ප්‍රධාන හේතුවක් වුණා. මේ ශෝකාන්තය ආරම්භ වන තැන හරියටම තේරුම් ගන්න ලැබෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජකමට පත්වන කන්නසාමි කුමාරයා ගැන ඉතිහාස කතාව දැනගත් විටයි. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි රාජාධිරාජසිංහ රජුගේ දෙවැනි බිසවගේ සොහොයුරියගේ පුතා තමයි කන්නසාමි කියලා කියන්නේ. කන්නසාමි කුමරුට රජකම ලබා ගන්න උදව් කරේ පිළිමතලාවේ දිසාවයි. ඔහුට ඕනෑ වුණේ දුර්වර රජෙකු බවට කන්නසාමි පත්කොට ඉන්පසු රජ මරා හෝ නෙරපා දමා හෙළ රජ පරපුරක් ඇති කිරීමටයි. එහෙත් ඒ වෑයම සාර්ථක වුණේ නැහැ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජකම ලබා ටික කාලයකින්ම පිළිමතලාවගේ සියලු කුමන්ත්‍රණ අවබෝධ කරගත්තා. වැවක් තැනීමේදී ගොවීන්ට සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් සහ 1803 දී ඉංග්‍රීසි හමුදාව සමග සටනේදී පසුබෑ නිසා රජු විසින් ලෙව්කේ නිලමේ වෙලක් මැදදීම ඝාතනය කිරීම හේතුවෙන් පිළිමතලාවේ සහ රජු අතර ගැටුම් ඇති වුණා. අවසානයේ අසංජා නැමැති මුස්ලිම් මොහන්දිරම්වරයෙකු ලවා රජු මැරවීමට කළ කුමන්ත්‍රණය හෙළිවීමෙන් 1811 දී පිළිමතලාවගේ හිස කසා දමනු ලැබුවා. පිළිමතලාවකින් හිසු මහා අධිකාරම් ධූරයට ඔහුගේ බෑනා කෙනෙකු වූ ඇහැලේපොළ පත් කරගනු ලැබුවා. මුලින්ම වාසල පණිවිඩ කරන නිලමේ ලෙස පත් වූ ඇහැලේපොළ ඉන්පසු මඩුවේ ලේකම්, පල්ලේවාසල නිලමේ, මහගබඩා නිලමේ, සත්කෝරළේ දිසාවේ සහ ඌව දිසාවේ යන තනතුරු දැරුවා. ශක්තිමත් පාරම්පරික පසුබිමකට උරුමකම් කියූ ඇහැලේපොළ ප්‍රභූන් රැසකට නෑකම් කියූ අතර රජුට පවා එවැනි උසස් පාරම්පරික උරුමයක් තිබුණේ නැහැ. කෙසේ වෙතත් ඇහැලේපොළ අධිකාරමට රජුගේ යකඩ දෝලියක වූ අලුත්ගම බිසව මැණිකා සමග රහස් සම්බන්ධයක් තිබූ බව සඳහන්. මේ දැනගත් පසු ඇහැලේපොළ සමග නොසන්සිඳෙන වෛරයක් රජුට ඇති වුණා. ඇහැලේපොළ කුමාරිහාමි සමග සම්බන්ධයක් ඇති කර ගැනීමට රජු උත්සාහ කළේ ඉන්පසුවයි. ඒ විතරක් නොවේ, ඇහැල යන වචනය පවා අසන්නට රජු ඉන්පසු කැමති නොවූ බවත්, මහනුවර ආශ්‍රිතව තිබූ සියලු ඇසළ ගස් පවා කපා දමන්නට රජු පියවරගත් බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. එතනින්ද නොනැවතුණු රජු මොල්ලිගොඩ නිලමේ කේලම්මසා ඇහැලේපොළ අධිකාරම් ටික කාලයකට සබරගමුවට ගොස් ගොවිතැන් දියුණු කරන ලෙස දන්වා පිටත් කර තිබෙනවා. මොල්ලිගොඩ නිලමේ එසේ ඇහැලේපොළට විරුද්ධව කේලම් කියන්නට හේතු වී ඇත්තේ ඇහැලේපොළ කුමාරිහාමිට කළ රහස් යෝජනා ඇය විසින් ප්‍රතික්ෂේප කිරීම බව සඳහන් වෙනවා. ඇහැලේපොළ කුමාරිහාමි නියම උඩරට කාන්තාවක් විදිහට ඉතා මැනවින් ඇඳුම් පැළඳුම් හැඳ පැළඳ සිටියා. වලව්වේදී නිතරම නැවුම් මල් ගෙල පළඳින්නට කැමැත්තක් දැක්වූ තැනැත්තියක්. ඇය තමන්ගේ දරුවන්ට ඉමහත්සේ ආදරය කරමින් දරුවන් නිතරම තමන්ගේ ඇස ගැටෙන මානයම රඳවා ගනිමින් කටයුතු කළ තැනැත්තියක් බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා.
මේ අතර ශ්‍රීවික්‍රම රාජසිංහ රජු නිතරම රජවාසල සදළුතලයේ සිට ඇහැලේපොළ කුමාරිහාමි දෙස බලමින් කටයුතු කළ බවද කියවෙනවා. රජු සමග මගුල් මඩුවේ පැවති සාද සංභාෂණවලට පවා ඇහැලේපොළ අධිකාරම් සමග ඇහැලේපොළ කුමාරිහාමිත් සම්බන්ධ වී තිබෙනවා. රජ මුල් කාලයේදී ඔවුන්ට ඉතා ලෙන්ගතුව සලකා ඇති බවත් සඳහන්. එහෙත් ඒ ලෙන්ගතුකම් කණපිට හැරෙන්නට වැඩි දවසක් ගත වී නැහැ. ඇහැලේපොළ අධිකාරම් සබරගමුවට යැවීමෙන් අනතුරුව රාත්‍රී කාලයේ ඇහැලේපොළ කුමාරිහාමි බැහැ දකින්නට වලව්වට ගොස් ඇයට අයුතු යෝජනා ඉදිරිපත් කරන්නට රජු කටයුතු කර තිබෙනවා. මේ කිසිදු අවස්ථාවක ඇහැලේපොළ කුමාරිහාමි රජුට අවනත වී නැහැ. දාසයන් ලවා ගස් බැද නිලමේවරුන්ට දන්වන බව පවසමින් ඇය රජු දැඩිව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ ආශාවන් සන්තෘප්ත කර ගැනීමට නොහැකි වූ හා ලැජ්ජාවටත් කෝපයටත් පත් වූ රජු ඇගෙන් පරිගැනීමේ කෲර චේතනාව ඇතිව පිටව ගොස් වහාම දරුවන් සහ ඇහැලේපොළ කුමාරිහාමිව නිවාස අඩස්සියේ තබන්නට නියෝග කොට තිබෙනවා. ඒ කාලයේදීත් නැවත නැවත රජු අයුතු යෝජනා ගෙන ආවත් ඒ කිසිදු අවස්ථාවක ඇහැලේපොළ කුමාරිහාමි ඊට අවනත වී නැහැ. දෙමළ වඩුක රජු යනුවෙන් රජුට ප්‍රසිද්ධියේම බැනවැදීමට තරම්ම නිර්භීත වී තිබෙනවා. ඇහැලේපොළ පිළිබඳ වෛරයත් රදලයන්ගේ කේලම්බස් සහ කුමාරිහාමිගේ අහංකාරකමත් ප්‍රසිද්ධියේ තමාට දෙමළ වඩුකයා යයි බැනවැදීමත් හේතුවෙන් නිතරම මත් වතුර පානය කරමින් සිටි රජුගේ කෝපය ඉහවහා ගිය බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. සිංහල රාජනීතියෙන් තහනම් කර තිබූ කාන්තාවන් හා දරුවන් මරා දැමීමේ නීතිය නොසලකා හැර නිවාස අඩස්සියේ සිටි ඇහැලේපොළ කුමාරිහාමි හා දරුවන් මහනුවර නාථ දේවාල භූමියේ දේව සංහිඳාසලදී 1814 මැයි 2 වෙනිදා මරණ දණ්ඩනය ලබා දෙන්නට රජු නියෝග කළා. නරුම රජුගේ සිත අවසාන මොහොතේ හෝ වෙනස් වී කුමාරිහාමි ඇතුළු දරුවන් මරණයෙන් නිදහස් වනු ඇතැයි වැසියන් සිතුවා. ඔවුන් ශෝකයෙන් හා සන්ත්‍රාසයෙන් තැති ගැනී සිටියා. ඒ මොහොතේදීත් නිහඬව තමන්ට සුපුරුදු සංසුන් සහ උදාරත් ලීලාවෙන් සිටි ඇහැලේපොළ කුමාරිහාමි අත කිරිබොන වයසේ සිටි පිළිදියත් සිටියා. දරුවනි, බිය නොවන්න, කූර වඩුගයාගේ පිපාසය මේ ලෙයින් සංසිඳේවා. මේ බිලි පූජාවෙන් නුඹලාගේ පියාට යහපතක්ම වේවායි පත්තිරිප්පුවේ සිටි රජුට ඇසෙනසේ ඈ උස්සඩින් පැවසුවා. ගෙල සිදුණු දරාගත නොහැකිව බියෙන් පසුබාන 11 වියති ලොකු බණ්ඩාර හමුවේ දෙවෙනි දරුවා වූ 9 වියති මධ්‍යම බණ්ඩාර අභීතව මරණයට පෙනී සිටියා. අයියන්ඩියේ බියවන්න එපා, මැරෙන හැටි මම පෙන්වන්නම් කියමින් ඔහු දංගෙඩියට ගෙල තැබුවා. ලොකු බණ්ඩාර, මධ්‍යම බණ්ඩාර, සයවියති ඇහැලේපොළ ටිකිරි මැණිකේ යන දරුවන්ගේ හිස් ගසා දැමුණු අතර මාවගෙන් කිරි උරමින් සිටි ඩිංගිරි මැණිකා වදකෙන් විසින් උදුරාගෙන ඇගේ ගෙලසිද මුවින් වැగిරෙන කිරිද සමග වංගෙඩියකට දමා මෝල් ගසකින් කොටන ලෙස මවට අණ කරනු ලැබුවා. එසේ නොකළහොත් උඩරට කුල කාන්තාවකට විදිය හැකි උපරිම අවමානය වන කුලහීන ගහලයකුට පාවා දෙන බවද නියෝග කළා. මේ අවස්ථාවේදී සියසුන් වූ කුමාරිහාමිගේ ගෙලෙහි ගල් බැද බෝගම්බර වැවේ ගිල්ලවා මරණයට පත් කරනු ලැබුවා. රජවාසල හැර මුළු නුවරම අදෝනාවල් වලින් පිරි සොහොනක් මෙන් දිස්වුණා. නුවර වැසියන් නොකා නොබී රජු සමග ද්වේෂයෙන් උපවාසයෙන් කල් ගෙවූ බව සඳහන්. ඇහැලේපොළ මහාධිකාරම් මුරුසු දිවයිනට පිටුවහල් කරනු ලැබුවා. කෙසේ වෙතත් තමන් කළ සාහසික ක්‍රියාව ගැන රජු දැඩි සිත් ඇවුලෙන් හා පීඩාවෙන් ගත කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. එදා ඈගිල්ලූ බෝගම්බර වැව පරිශ්‍රයේ අද තිබෙන්නේ ක්‍රීඩාංගණයක්. ඒත් තවමත් සුදු ඔසරියක් ඇද හිසට ගසා ගනිමින් ඇය විලාප දෙමින් සිටින ආකාරය වැව අභියසින් දකින්නට ලැබෙන බව ඒ ප්‍රදේශයේ නිතර ගැවසෙන ඇතැම් පිරිස් පවසනවා. දරුවන් කොහිද විමසමින් විලාප තබන ඇගේ අවතාරය පැරණි ඇහැලේපොළ වලව්ව දෙසට හා පත්තිනි දේවාලය දෙසට පාවී යන බවයි ඔවුන් පවසන්නේ. ඇතැම් පිරිස් මේ සුදු ඇදගත් රූමත් කාන්තාව දරුවන් ඉල්ලා විලාප තබමින් වැවට පනින අයුරුද දැක තියෙන බවට තොරතුරු සඳහන් වෙනවා. මේ කතාවල සත්‍ය අසත්‍යතාවයේ විද්‍යාත්මකව තහවුරු කර නොමැති වුවත් ඈ ඉතිහාසයේ මුහුණ දුන් අති අමානුෂීය ඉරණම හමුවේ නැගුණු සාහසත් සුසුම් තවමත් මේ වාතලයේ රැඳී නැතැයි කියන්නට බැහැ. කඳුලින් පෙගුණු ඇගේ විලාපයේ දෝංකාරය අදටත් හෙටටත් එපරිද්දෙන්ම ඇසෙනු ඇති.
අභියෝග හමුවේ නිර්භීත වන්නට ශක්තිය අවශ්‍යයි. කොතෙක් බලපෑම් වලට මුහුණ දුන්නත් තමන්ගේ උදාර ස්ත්‍රීත්වය නිකැලැල්ව පවත්වා ගන්නට ඇහැලේපොළ කුමාරිහාමි දිවි පරදුවට තබා කැප වුණා. දරුවන් වෙනුවෙන් හෝ ඇගේ පතිවත පවා දෙන්නට ඇයට නොහැකි වුණා. ඉතිහාසයේ සිදු වූ කෲරතම අමානුෂික වධ හිංසාවට ලක් වූ ඇහැලේපොළ කුමාරිහාමිගේ නිර්භීතකම ඔබටවත් මටවත් ඔරොත්තු දෙන්නට පුළුවන් තත්ත්වයක් නොවේ. ඒත් මේ වාතලයේ සරණ ඇගේ සුසුම් තවමත් ඔබටත් මටත් පවසන සත්‍යයක් තියෙනවා. ගැහැණුකම අපට ආභරණයක්. බලයට, ධනයට හෝ අන් කිසිවෙකුට යටත් එය ගලවා දමන්නට එපා. ඈ වෙනුවෙන් අද දවසේ කාන්තා අපට කළ හැකි හොඳම උපහාරය එය නොවේද? එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලට සුබ දවසක්. අපේ channel එකත් subscribe කරන්න. දිගටම මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න.